අයිබෝවන් ගවේෂණ ලව YouTube චැනල් එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සොබාදහම කියන්නේ හරි අපූරු දෙයක්. ඒ මොකද කිව්වොත් සොබාදහම් මාතාව හරි අපූරු විදිහට මේ පරිසරය මවලා තියෙනවා. භූගෝලීය පිහිටීම, දේශගුණික සාධක වගේම ඍතුමය වෙනස්වීම් මේ අපූර්ව නිර්මාණවලට විවිධත්වයක් එකතු කරලා තියෙනවා. ඉතින් ගවේෂණලව අපි අද කතා කරන්නේ සොබාදහමේ විශ්මජනක නිර්මාණ කිහිපයක් ගැන. අංක 1 රතුවෙරළ තීරය. මේ රතුවෙරළ තීරය පිහිටලා තියෙන්නේ චීනයේ. ඒ පැන්ජින් කියන නගරයේ ඉඳන් කිලෝමීටර් 30ක් විතර නිරිත දෙසින්. මේ වෙරළ තීරයට රතුවෙරළ තීරය කියන්නේ ඒක තියෙන පෙනුම නිසා. ලවණ සහිත ශාරීය පසේ වැඩෙන මුහුද වල් පැටලෑටි විශේෂයක් තමයි මේ විශේෂත්වයට හේතු වෙලා තියෙන්නේ. මාර්තු අප්‍රේල් මාසවල වැවෙන්න පටන් ගන්න මේ වල් පැලෑටි විශේෂය ග්‍රීෂ්මය පුරාම කොළ පාටයි. ඒත් සරත් කාලයේ පටන් ගන්නවත් එක්කම දිලිසෙන රතු පැහැයකට හැරවෙනවා. අංක 2 ආදර උමක. මේ අරුම පුදුම උමක පිහිටලා තියෙන යුක්‍රේනයේ ෆයිබර් බෝඩ් කර්මාන්ත ශාලාවකට දිවෙන කිලෝමීටර 3ක් දිග මේ උමක තුලින් දවසට 3 වතාවක් දැව අරගෙන යන දුම්රියක් ගමන් කරනවා. කොළ පැහැති කොරිඩෝවක් විදිහට දිස්වෙන මේ උමක ආදරවන්තයින් බොහෝ දෙනෙකුගේ සිත් ගත්ත තැනක්. ඒ විතරක් නෙවෙයි, මේ උමක තුලදී ආදරවන්තයින් ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඇත්තක් වෙනවලු. මොකද කියන්නේ? අපිත් යමුද ආදර උමක බලන්න. අංක 3 රෝස පැහැති විල. විලක් මොන පාටද ඇහුවොත් ඔයාලා කියන්නේ නිල් පාට කියලානේ. ඒත් රෝස පාට විලක් තියනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේ අරුම පුදුම විල පිහිටලා තියෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ. සාමාන්‍ය කරදියේ ලවණතාවය වගේ 10 ලවණතාවක් තියෙන මේ විල ඩුනෙයිලේලා සලේනා කියන අන්වීක්ෂීය ලවණකාමී ඇල්ගේ විශේෂයට හොඳ වාසස්ථානයක් සපයනවා. මේ ඇල්ගේ විසින් නිපදවන වර්ණක විශේෂයක් නිසා තමයි මේ විලට රෝස පාටක් ලැබිලා තියෙනවා කියලා කියන්නේ. අංක 4 දිලිසෙන වෙරළ තීරය. මාලදිවයිනේ වාදෝ වෙරළ තීරය හරියට තරු කැඩපතක් වගේ තමයි මේ ශාකප්ලවාංගවලට ජෛව සම්දීප්තිය කියන හැකියාව තියෙනවා. ඒ කියන්නේ පොඩි හරි කැළඹීමක් වුණොත් එයාලා ශරීරයෙන් හරි ලස්සන එළියක් නිකුත් කරනවා. මේ අය මේ විදිහට නිකුත් කරන එළි නිසා වෙරළ තීරයට තරු වැටිලා වගේ තමයි පේන්නේ. ඉතින් අදට අපි ගිහින් එන්නම්. මේ වගේ වීඩියෝ බලන්න නම් ගවේෂණලව අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.